මහා මෛත්‍රී දින පින්කම් මාලාව එය සංවිධානය කරන්නට යෙදුනේ මහා මෛත්‍රී දින නිර්මාතෘ පාරගත මහා මෛත්‍රී ශ්‍රාවක සංසදයේ ප්‍රධාන අනුශාසක අතිපූජනීය ගැටලාවේ විමලරතන පින්වත් ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පෙරමුණෙහි තබා ගනිමින් පාරගත මහා මෛත්‍රී ශ්‍රාවක සංසදයේ පින්වතුන්ගේද සංවිධාන ශක්තියෙන් යුතුවයි. ඒ වගේම මේ උතුම් පින්කමට සදැහැති ඌත් සදැහැබර ඌත් දායකත්වය ලබා දෙමින් කටයුතු කරන්නට යෙදුනා සිල් සුවදයි හෙළදිවි ජාතික ව්‍යාපෘතිය බෝසත් විශ්වකර්ම පදනම සසුන්කෙත අස්වස්දමු මිතුරු සමූහය සමසිත පාරමී සමූහය දහම් සොඬ පාරමිතා අභිධර්ම මණ්ඩපය යන බොහෝ සංවිධානයන්ගේ ශක්තියෙන් මේ මොහොතේදීත් පින්වත් දේශකයාණන් වහන්සේ මේ උතුම් ධර්ම මණ්ඩපය වෙතට වැඩම කරලීම සිදුවනවා. පින්වත් දේශකයාණන් වහන්සේ මීතිරිගල නිස්සරණ ආරණ්‍ය සේනාසනාධිපති මහා කම්මට්ටානාචාර්ය ජාත්‍යන්තර භාවනා උපදේශක සතිපාසලේ නිර්මාතෘවර පූජනීය උඩඊරියගම ධම්මජීව පින්වත් ස්වාමින් වහන්සේ සාදු නාතදී නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. හොඳයි අපේ ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ පාන්දර යාමේ අපි මේ මහා මෛත්‍රී දිනේ වෙනුවෙන් තවත් පැයක ධර්ම දේශනාවක් පවත්වන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි සීලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු සාදුකාරය පවත්වමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස සුභ පරමාහං භික්ඛවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉද පඤ්ඤස්ස පුග්ගලෝ අප්පටි විජ්ජන්තස්සාති කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ මහා පූජා භූමිය ඊයේ හවස ඉඳන් මේ වෙනකන් ඒ විශාල පිරිසකගේ දායකත්වයට ඇතුව කාය සාක්ෂි ඇතුව මේ වෙනකොට මෛත්‍රී භාවනාව පිළිබඳව පුළුල් අද්දකීම් ඒ වගේම චින්තාමේ ඥාන ඒ වගේම සුතමේ ඥාන ගොඩාක් ලබාගෙන තියෙනවා. මට මතකයි අපි ගිය අවුරුද්දෙත් මේ වගේ මෙවැනි මාතෘකාවක එකතු වුණා. නැවතත් අපි ගත්ත පොරොන්දුවක් අනුව අවුරුද්දකට සැරයක් දවසක් මේ වගේ මෛත්‍රී භාවනාව පිළිබඳව මහා මෛත්‍රී දිනයක් වශයෙන් රැස් වෙනවා. අද මම සූත්‍ර ධර්ම දෙකක් සාක්ෂි වශයෙන් තියාගෙන අපි මේ දැනට කරගෙන යන මේ මෛත්‍රී භාවනාවේ ඒ සර්වඥතා ඥාන උපය ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. නිදිමත නම් ඇති. කමන්නේ අපි ওই නිදිමතේ හරි බණ අහමු. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ හලිද්ද වසනානි කියන ගමේ හිටපු සංඝයා වහන්සේලා වගේක් පිණ්ඩපාතේ වැඩම කරලා තියෙනවා චාරිත්‍ර අනුකූලව උදේ. ඒ අනකොට කල් වේලා වැඩිකම නිසා ළඟ තියෙන තීර්ථකාරාමයකට ගිහිල්ලා තියෙනවා.
ඒක ඉතින් බුදුරජාණන් වහන්සේත් කරනවා ශ්‍රාවක ස්වාමීන් වහන්සේලාත් කරනවා. ඉතින් කෙරුවට පස්සේ කතා සංලාපයක් ඇවිල්ලා බොහොම දුර දිග විස්තර සහිතව විස්තර කරලා කියනවා මේ තීර්ථක පරිබ්‍රාජකයෝ අපිත් මෙත්තා භාවනාව කරනවා අපි ඒ අනුව දීවර්ණ ධර්මයන් ව්‍යතික්‍රමණය කරලා ඒ මෛත්‍රී ධ්‍යාන ආදී වඩනවා කරුණා ධ්‍යාන ආදී වඩනවා මුදිතා උපේක්ඛා වශයෙන්. එතකොට දැන් ඔබ වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ මේකම නේද කියන්නේ. එතකොට අපි දැන් හිතානේ ඉන්නේ මේ 2025 26 වසර වෙනකොට මේවා බුද්ධ ආගමේවා විතරයි කියලා. නමුත් ඒ සූත්‍රේ මේකට නම් කරලා තියෙන්නේ මෙත්තා සහගත සූත්‍රය කියලා. මෙත්ත සූත්‍රයක් කියලා කියනවා සංයුත්ත නිකායේ බොජ්ජංග වර්ගයේ තියෙන. බොහොම දිග සූත්‍රයක්. නමුත් බෞද්ධ පොතක තියෙන සම්පූර්ණ ප්‍රවෘත්තිය අර අන්‍ය තීර්ථක මේ ශ්‍රාවකයෝ අපේ බුදුරජාන් වහන්සේගේ ධර්මාන කාලයේදී මේ ශ්‍රාවකයන්ට කියනවා. දැන් ඒ අහන ශ්‍රාවකයෝ ඇත්ත කියන්නෙත් නැහැ මේක නෑ කියන්නෙත් නැහැ. දරාගෙන ඉඳලා පින්ඩපාතේ කරන ඇවිල්ලා ධර්ම මණ්ඩපේට වැඩ කරපු මාගේ සරුවච්චන් වහන්සේ ඉදිරිපිට කියනවා අපි මෙහෙම අන්‍ය තීර්ථකාරාමයකට ගියා. එතකොට ඒගොල්ලෝ අපිට ඒගොල්ලෝ කරන මෛත්‍රී භාවනාව කියලා දුන්නා. කියලා දීලා මේකම නේද ඔය ඇත්තන්ට ඔය ශ්‍රාවකයන්ට සරුවච්චන් වහන්සේ කියලා දෙන්න කියලා කිව්වා. අපි එහෙම හා කිව්වෙත් නෑ කිව්වෙත් නෑ මේක අහගෙන හිටියයි කියලා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ කියනවා නැත්නම් දේශනා කරනවා මහණනි මේ සර්වඥ ශාසනයේ මෛත්‍රී භාවනාව ඔయిత වැඩිය වෙනස් කියලා. එහෙම නැත්නම් එක පැත්තකින් අපිට කියන්න පුළුවන් ඔయిత වැඩිය දියුණුයි කියලා. එතකොට අද මේ වෙනකොට 2026 වෙනකොට මේ මහා මෛත්‍රී දිනේ වෙනකොට අද වර්තමාන ධර්මාන කාලේ අපේ බෞද්ධ ජනතාව නැත්නම් සිව්වණක් පිරිස මේ මෛත්‍රී වඩනකොට වඩන්නේ එදා බුදුහාමුදුරුව පහළ වෙන්න ඉස්සර අන්‍ය තීර්ථකයන් දැනගෙන හිටපු මෛත්‍රියද ඒව නැත්තම් සර්වඥ උපය සර්වඥන් වහන්සේගේ ඒ සුවිශේෂත්වය අපේ වැඩපිළිවෙලින් ප්‍රකාශ වෙනවාද කියලා. ඒකට බුදුහාමුදුරුව කෘත්‍ය ඉෂ්ට කරලා තියෙනවා අදිෂ්ඨාන කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ මහා රාත්‍රියේ අපි බලන්න හදන්නේ අපේ දැනටමත් තියෙන සුතමේ ඥාන, චින්තාමේ ඥාන, භාවනාමේ ඥාන මතින් මේ බණෙමුත් මොන හරි ටිකක් ඉගෙන ගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒකෙදි සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා සරුවඥන් වහන්සේත් නැත්තම් තමන් වහන්සේත් මේ මෛත්‍රිය හරහා ඒ නීවරණ ධර්මයන් යටපත් කරලා ඔය 524 ආකාරයකට මෛත්‍රී වැඩිම අනුමත කරනවා. ඒව නැත්තම් ශ්‍රාවකයන්ට අනුදැන වදාරනවා. ඉන් එහාට ගිහිල්ලා මේ වඩන ලද මෛත්‍රී සහගත චේතනා ඇතුව සති සම්බොජ්ජංගේ වඩනවායි. ඉතින් එතන කියවෙන සුවිශේෂී කාරණය අන්‍ය තීර්ථක ඇත්තොත් කරගෙන ගිය වැඩපිළිවෙලට ඒකට කොත පැලැන්දුවා වාගේ මේ ලබා දෙන උපය ලබා ගන්න බුදුහාමුදුරුවෝ මේ එකතු කරන දේ අනුව මට හිතෙන්නේ මේ මෛත්‍රී භාවනාව මේ ජීවිතයේම නිවන සඳහා පාවිච්චි කරනවා. අන්‍ය තීර්ථක ඇත්තෝ සුභ පරමාහම් භික්කවේ මෙත්තා චේතු විමුක්තිං වදාමි ඉදපඤ්ඤස්ස පුග්ගලෝ උත්තරින් අප්පටි විජ්ජන්තස්ස කියලා. ඒ අන්‍ය තීර්ථක ඇත්තෝ නැත්නම් පූර්ව බුද්ධ කාලයේ
ඉන්දියාවේ පැවතිච්ච මෛත්‍රී භාවනාවේ පරමාර්ථය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සුභය පරමාර්ථ කරගෙනයි ලෝකයා මෛත්‍රිය වඩන්නේ. බුදුරජාණන් වහන්සේ වඩින්ට බුදු වෙන්න සර්වඥතා ඥානය ලබන්න ඉස්සෙල්ලා දැන් මේ තිබිච්ච දෙයටම බුදුරජාණන් වහන්සේ කොත පැලැන්දුවා වගේ නේත්‍රා තිබ්බා වගේ මේ බොජ්ජංග ධර්ම එකතු කරනවා. ඉතින් බොජ්ජංග ධර්ම ගැන කතා කරනකොට මේ තලයේ මේ සභාවේ ඉන්න කවුරුත් දන්නවා සත්‍ය ඉස්සරහට එනවයි කිය. ඒක නිසා මේ මෙත්තා සහගත සූත්‍රයේ මේ පාඨය නැත්නම් මේ උද්ෘතය සඳහන් වෙන්නේ සූත්‍රයේ මැදකුත් පහුණාට පස්සේ. මට හිතුණා ඒ ටික අද සාකච්ඡා කරුවොත් හොඳයි කියලා. මොකද මෙතන ඉන්න හුඟ දෙනෙක් ওই සතිපාසල දන්නවා. එහෙම නැත්නම් මං වගේ ඇත්තන්ගේ පැවිද්දේ ප්‍රධානම දේ සතිය බවක් දන්නවා. ඒ වගේම හදා බෙදා ගන්න කැමැත්තක් තියෙනවා මේ කරන ඔක්කොම මේ ජීවිතයේම නිවන සඳහායි කියලා. ඉතින් ඒක සුවිශේෂී දෙයක්. මම ඉපදිච්ච කාලේ මම පැවිදි වෙච්ච කාලේ තිබුණාට වඩා අද ඒක ටිකක් ජනගත වෙලා තියෙනවා. ඒක ගැන ඉතාමත්ම සන්තෝෂයෙන් ගත කරන්නේ. ඉතින් එවැනි වෙනසක් පෙන්නපු බුදුරජාන් වහන්සේගේ ශාසනයක තවමත් මෛත්‍රිය සුභය පරමාර්ථ කරගෙන භාවනා කරන පිරිසින් එකත් හොඳයි. මොකද ඒක බුද්ධ දේශනාවට ගැලපෙනවා. බුදුරජාණන් වහන්සේ මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සෙට්ඨා මනෝමයා මනසාචේ පතන්නේන භාසතිවා කරෝතිවා තතෝනං සුකමං වේති ඡායාව අනපායි. ඒක මේ හැම කෙනාම දවගේ දන්න පදයක් නේ ධම්මපදේ. ඒකෙදි බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා මේ ලෝකේ තියෙන ධර්මතාවයෝ මනස පූර්වංගම කරගෙන තමයි තියෙන්නේ. මනස ශ්‍රේෂ්ඨ කරගෙන තියෙන්නේ. මනෝමයයි. මේව මනෝමයයි කියන එක ඔය මේ ජීවිතයේම නිවන එහෙම නැත්නම් සති සම්බොජ්ජංගය වගේ තැන් වලට යනකොට හොඳට තේරෙන්න පටන් ගන්නවා. කැමැත්තෙන් නමුත් අමාරුවෙන් නමුත් තේරෙන්න පටන් ගන්නවා. ආන්නේ තේරෙන පටන් අර ගන්නකොට එවැනි කෙනාට බුදුරජාන් වහන්සේ ගණ්ඩ පුළුවන් ක්‍රම දෙකක් එවැනි කෙනෙක් අනුගමනය කරන්න පුළුවන් ක්‍රම දෙකක් කතා කරනවා. පදුට්ඨ මනස සහ පසන්න මනස කියලා. ඉතින් පදුට්ඨ මනසෙන් වැඩ කෙරුවොත් මෛත්‍රියක් නැහැ. එයා තතෝනං දුක්ඛමං වේති චක්කංව වහතෝ පදං කියලා ගොන් කුරය පිටිපස්සේ එන ගැල් කරත්තේ රෝදේ වගේ දුක අනුගමනය කරනවා. මේ කතාව තේරුම් ගත්තා නම් නැත්තම් බුදුහාමුදුරුවෝ පිළිබඳ ශ්‍රද්ධාව තියෙනවා නම් ඒ කෙනාට පුළුවන් පසන්න මනසෙන් ජීවත් වෙන්න. ඒක තමයි සුභ පරමාහං කියලා කියකින් අදහස. ඉතින් අපි ඉන්නේ සන්තෝෂෙන්. අපි ඉන්නේ සතුටින් නම් අන්න අපි බුද්ධ ශ්‍රාවකයෝ ශ්‍රාවිකාවෝ. ඒකට බුද්ධ ඥානංච අපිට කැත නැතුව ශාක්‍ය පුත්‍ර කියලා ආමන්ත්‍රණය කරනවා. ශාක්‍ය දීතා කියලා ආමන්ත්‍රණය කරනවා. මොනම හේතුවක් නිසා හෝ අපි පදුට්ඨ මනස ඇති කරගත්තා නම් එතකොට ඒක ටිකක් මෛත්‍රියට හුරස් වෙනවා. අපේ සබ්‍රක්‍මචාරීන් වහන්සේලාත් එක්ක අවුල් පාස ඇති කර ගන්නවා. දායකවොත් එක්කත් වෙනවා. ප්‍රධාන දේ වෙන්නේ තමන් එක්ක ඇති කර ගන්නා වූ මේ අවුල් පාසේ තමයි. ඉතින් මේ සතිය මුල් කරගෙන යන ගමනේදී ඕකට කෙලින්ම ආමන්ත්‍රණය නොකරුවාට වක්‍රෝර්තියෙන් මේක පාඩම් කරලා දෙනවා කියලා දෙනවා අභ්‍යාස කරන්න කියනවා. ඒක නිසා මෛත්‍රී භාවනාව කියමු. ඒක වේවා මලක් නෙලනකොට වේවා බුද්ධ පූජාවක් කරනකොට වේවා ඒ කරන දේ ඒ ඉරියව්ව පහසුවෙන් ගත කරනවායි. අපි මේක සතිපාසලේ පුංචි දරුවන්ට සුභ පරම කීඩාව කියලා දෙනවා.
සතිපාසලක් සංවිධානය කරපුවාම මෙච්චර ලොකුවට නම් කරන්නේ නැහැ. ඔය ළමයා 20ක් 100ක් කමාරක් අරගෙන කරන වෙලාවල් තියෙනවා. ඉතින් ඒ කරලා ගිහිල්ලා ඒ ළමයින්ට අභියෝගයක් දෙනවා. මෙතනදී වෙච්ච යම් හිරිහැරයක්, යම් කරදරයක්, යම් හිතපු නැති දෙයක් වුණොත් අපි කොහොඳ පැත්තට බලන්නේ කොහොමද කියලා. සුභය පරමාර්ථ කරගෙන එහෙම නැත්නම් සියල්ල සිදුවන්නේ යහපත පිණිසයි කියලා මේක තර්කණයට ලක් කරන්නේ කොහොමද? ඉතින් පුංචි මනස් හරි දක්ෂයි. පොඩි උන්ට පුළුවන් ඒකේ හොඳ පැත්ත දකින්න. මොකද අපි වැඩි හිටියෝ පොඩි වනසට තාම හොඳ නරක පෙන්ලා දීලා නැහැ. එහෙම නැත්නම් අපිට පොඩි උන් නරක කරන්න බැරි වෙලා තියෙනවා තාම. උන්ගේ මනස හරි සුන්දරයි. ඊ ළමයා ඕන කෙනෙකුට ආසයි හිතෙනවා. ඕනම ආතතිය තියෙන කෙනෙකුට පොඩි එකෙක් දිහා බලනකොට සන්තෝෂෙ හිතෙනවා. අලියෙක් දිහා බලන්න, මාළු ටැංකියක් දිහා බලන්න, පූසෙක් දිහා බලන්න, පොඩි එකෙක් දිහා බලන්න ඔය තියෙන ෆ්‍රස්ට්‍රේෂන්, ටෙන්ෂන් බහිනවා. ඉතින් පොඩි උන්ට හරි ලේසි සුභ පරමාහම් බික්කවේ මෙත්තා චෛතු විමුක්තිං වදාම කියනකොට මේ කරුණාවටත් බුදුරජාණන්සේ මාතායතානියම් පුත්තං ආයුසා ඒක පුත්තමනුරක්කේ කියලා පොඩි එකානේ ගෙදෙට්ට ඒ සාමයේ සතුට ගෙනෙන්නේ. ඒ පොඩි එකා තාම ඉන්නවා අපි ඇතුලේ. ඒ පොඩි එකා තාම ඉන්නවා අපි ඇතුලේ. ඒ නිසා අපි මේ සති පාසලේ සති කටයුතු වලදී මේ ආධුනික මනස, ලදරු මනස හරියට අගය කරනවා. මොකද ඒක බොහෝ විට ඉඳුන් හිටුම් පහසුකම් ලබාගෙන ඉන්න තැනක අම්මා ගොඩක ඉන්න පොඩි එකෙක් වගේ සතුටෙන් ජීවත් වෙනවා. ඉතින් අපිට කොච්චර සතුට වෙන්න පුළුවන්ද ජේතවනාරාම භූමියේ අපි මේ වගේ වැතිරගෙන බිම අපි ගත කරනකොට ඒ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය නෙමෙයි මේකමයි නිවන කියන්නේ කියලා මින් මේ පිට ආයේ මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ හම්බෙලා මේක ලබන්න දෙයක් නැහැ. හිතමනාප වෙයි දන්නේ නැහැ. ඉතින් මං කියන දේවල් වලට ගිය පාරේ හිතමනාප වෙන දේවල් කිව්වේ නැහැ කියලාත් මට බැන්නා. ඒ තමයි මතු බුදු වෙන මෛත්‍රී බුදුහාමුදුරුවෝ පිටිපස්සේ අනේක අපේ ගෞතම සරුවච්චන් වහන්සේට කරන පොඩි නිග්‍රහයක් ආයි. අරත් සරුවච්චන් වහන්සේටම තමයි. මේක පුස්කාල නැහැ. මේක කහ කැල්ල දෙකට කැඩුවා වගේ ශාසනය. ඉතින් මෙතන දැන් මම සන්තෝෂෙන් නැත්තම් ආයේ කවද ලබන්න? ඒක සෙන් බුද්ධහම කියනවා මෙතන නොවෙන්නම් කොතනද බොල? දැන් නෙවෙන්නම් කවද්ද බොල? මම නෙවෙන්නම් මොකාද බොල? ඉතින් අපිට ඒක ලැබිලා තියෙනවා. අන්න ඒක සුභයක් විදියට ඒක මනාප මනසෙන් එහෙම නැත්නම් අපි කියනවානේ ප්‍රසන්න මනස කියලා. එහෙම ගත කරනවා නම් අනේ අපිට මේ වටිනා බුද්ධ ශාසනයක් ලැබිලා තියෙනවා. මේ අංග පුලාවක් සහිත අංගපසංග සහිත මනුස්ස ශරීරයක් ලැබිලා තියෙනවා. ඒ වගේ ක්ෂණ සම්පත්තිය මේ වැඩසටහනේ මුල ඉඳලම ඔක්කොම කිව්වේ අපි මේක නිස්සද්දව විවේකීව සතියේ එළඹවගෙන එළඹ සිටි සියෙන් ගත කරමු කියලා. ඒක අපේ අම්මලාට අප්පච්චිලාට හම්බුනට වැඩි අද ලැබිලා තියෙනවා. මම ඒක ගැන දකිනවා. මම ඒක ගැන සතුටු වෙනවා. ක්ෂණ සම්පත්තිය තියෙනවා. ඊට පස්සේ කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණය මේ කාපාට සිවුර මේ සේරමත් ලැබිලා තියෙද්දී තවත් මොනවද ආය අලකලංචි තවත් මොනවද ආය අපිට විප්ලව කරන්න තියෙන්නේ අරගල කරන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා මේ සතිය එහෙම නැත්නම් මේ මම දැන් මෙතන කියන එක අද 22ට ආත්තිරේනේ 20 වෙනිදා මම දේශනයක් දුන්නා එක්සත් ජාතීන්ගේ සංගමයට. එක්සත් ජාතීන්ගේ සංගමය ජාතික භාවනා දිනයක් ප්‍රකාශයටපත් කරා දෙසැම්බර් 21 වෙනිදා. නමුත් ඒකේ දෙවෙනි සම්මන්ත්‍රණය තිබ්බා 20 වෙනිදා මේ දවස් දෙකකට ඉස්සෙල්ලා මට පැය කාලක් හම්බ වෙලා තිබුණා. ඉතින් ඒකෙදී මම මතක් කරලා දුන්නා මේ දැන් ලැබිලා තියෙන එක ගැන අපි සතුටු වෙමු. ඒ නිසා මේ යම් කෙනෙක් මේ මම දැන් මෙතන කියන එක සත්‍ය වශයෙන් නම් කරාට
ඒක ඇත්තටම තමන්ගේ සුභ සිද්ධිය බලා ගන්නා වූ අර්ථ කුසලයේ සලකන්නා වූ මෛත්‍රී සහගත චිත්තක්ෂණය. ඒ නිසා ලෝක සාමය ඇතිකරන්න මේ සාමනියෝජිතයේ අහසෙන් එනකන් ඉන්න ඕන කම නැහැ. අපි තමයි ලෝක සාමය ඇති කරන්නේ. මේ වගේ මේ ලෝක යුද්ධයකට ආරාධින ඒගොල්ලොත් මේ උගුර හිර වෙලා ගත කරන වෙලාවක මේ කරන මේ මහා මෛත්‍රී දිනේ වගේ දේවල් කොච්චර වටිනවද? ඒකට සම්බන්ධ වෙන අපි කොච්චරක් මම දැන් මෙතන ඔච්චරයි නිවන කියන්නේ. ඔකට අපි සති චිත්තක්ෂණය කියලා කියනවා, එළඹ සිටි මොහොත කියලා කියනවා, අප්‍රමාදය කියලා කියනවා, සති සිහිය කියලා කියනවා. ඉතින් මේ নানা ආකාරයෙන් මතු කරගන්න මේ සිහිය මෛත්‍රියක් කියලා දැනගන්න නම් තමන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව සුඛයක් වෙන්න ඕන. මේ කුරුසෙට තියලා එන ගැහුවා වගේ අතපය දඬු කරගෙන මෛත්‍රී භාවනාව කරනකොට තමන්ගේ හිතට තමන්ගේ සාන්තියක් නැත්තම් ඒ කෙනා තුලින් මෛත්‍රියක් පිටතට විහිදෙන්න විදියක් නැහැ. ඉස්සල්ලාම තමන්ට තමන් මෛත්‍රී කරගන්න ඕන. ඒක තමයි අපි කියන්නේ ඉඳුන් හිටුන් පහසුකම ලබනවා. ඒක තමයි අපි කියන්නේ හරි බරි ගැහෙනවා. සුවසේ වාඩි වෙලා ඉන්නවා. බලන්න බුදු පිළිමේ දිහා. අපි හිතනවා මෙහෙම තමයි බුදුරජාණන්සේ වාඩි වෙලා ඉඳ ඇත්තේ කියලා. කොච්චර සන්තෝෂෙන් දින්නේ පිරිච්ච ගතියකද ජීවත් වෙන්නේ. අපි කියනවා මේ බුදු වෙච්ච හින්දා අපි තාම බුදු වෙලා නැහැ නේද? නෑ මං කියන්නේ ඒ චිත්තක්ෂණයේ තදංග වශයෙන් ක්ෂණ බංගුර වශයෙන් නිවන. ඒකට මේ සභාවේ කවුරුත් විරුද්ධ වෙන එකක් නෑ. මේ චිත්තක්ෂණේ මම දැන් මෙතන සතුටින් ජීවත් වෙනවා නම් පහසුවෙන් ඉඳගෙන ඉන්නවා නම් ඒක නිවන. ඒක අඳුනාගත්ත, ඒක බාරගත්ත ඒ කියන දෘෂ්ටි ඇති කෙනාට තියෙන අභියෝගය තමයි ඊ ගාවට එන චිත්තක්ෂණයත් ඒ වගේම පහසුවෙන් ඉදුම් ඉදුම් පහසුකම් සහිත හරි බරි ගහිලා සුවසේ ඉන්න පුළුවන්ද කියලා. මොකද ඊ ගා චිත්තක්ෂණය කෙලෙසිලා නැහැ තාම. එන චිත්තක්ෂණේ ඒ වගේ ඒ සතුටු සිතින් එහෙම නැත්නම් ප්‍රසන්න හිතින් නැත්නම් සුභය පරම කරගෙන ජීවත් වෙනවා නම් ඒ කෙනාගේ හිතින් විහිදෙන ඒ යහ කල්පනා එහෙම නැත්නම් යහ කම්පන දැන් නවීන විද්‍යානුකූලව මැනලා බලන්න පුළුවන් තරමට ස්නායු ශෛල විද්‍යාවත් බටහිර මානසික විද්‍යාවත් හරියට ගවේෂණය කරනවා. ෆන්ක්ෂනල් MRI ස්කෑන් එක ඇතුළට දාලා ඒක නම් මේ විනාඩියේ මෛත්‍රී භාවනා කරනවා. මේ විනාඩියේ විපස්සනා භාවනා කරනවා. මේ විනාඩියේ සමත භාවනා කරනවා. මේ විනාඩියේ බුද්ධානුස්සති කරනවායි කියලා කල්ැතුව දැනුම් දීලා ඒකට දැම්මට පස්සේ ඒකෙන් එන ප්‍රස්ථාරයෙන් කියන්න පුළුවන් එයාගේ හිත මෛත්‍රී භාවනා කරනකොට මෙන්න මේ පැති එළිය වැටෙනවායි කියලා. බුද්ධානුස්සතිය කරනකොට මේ පැති එළිය වැටෙනවා. විපස්සනා කරනකොට මෙහෙම වෙනවා. සමත කරනකොට මෙහෙම වෙනවයි කියලා එක විනාඩි 6ක් ඇතුළත භාවනා 6ක් කරලා ඒ 6 විස්තර ගත්තට පස්සේ ආයේ කර්මස්ථානාචාර්යවරු ඕනේ නැහැ. ඒක ඔක්කොටම කරන්න අමාරුයි. නමුත් ඒව පරීක්ෂා කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඉස්සල්ලාමේ මෛත්‍රී චිත්තක්ෂණය තමන්ගේ හදවත තුල හට ගන්නව නම් ඉස්සල්ලාම දැනෙන්නේ තමන්ට තමයි. ඒ තරම්ම මේ දුකයි ලෝකේ. එවැනි දුක්ඛිත ලෝකයක මේ සම්බුද්ධ දේශිත මේ මොහොත සුන්දරයි. අන්නේ මොහොතට එළඹ වාසය කරනවා කියලා ඒක බුද්ධ විඳින කෙනාගෙන් විහිදෙන යහකම්පන වල තමයි අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී අත්තානම් පරියරාමි.
අවේරෝ හෝමි කියන මිසක වෙනම මෛත්‍රියක් නෑ. ද්වේෂේ නැත්තම් මෛත්‍රිය තමයි. මේ ඉස්සරහ ගහලා තියෙන්නේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියලා. අර පච්චන හතර අපි සිංහලට දාන්නේ එහෙමයි. නමුත් පාලි පොතේ තියෙන්නේ අවේරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීගෝ හෝමි සුඛී යත්තානම් පරිහරාමි. අවේරෝ හෝමි කියන්නේ වෛර නැත්තෙක් වෙම්වා. කායික රෝග නැත්තෙක් වෙම්වා, මානසික රෝග නැත්තෙක් වෙම්වා, ලැබූ ජීවිතය සුවසේ පරිහරණය කරන්නෙක් වෙම්වා. මේ මොහොත සුන්දරයි. මම දැන් මෙතන වාඩි වෙලා ඉන්නවා. ඉතින් ඒකේ කියනවා අවේරෝ හෝමි කියලා කියන්නේ ද්වේෂ චරිතයට කියලා. ඊට පස්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා කියනවා මෝහ චරිත රාග චරිත වල තියෙන අවසානයේ කියලා තියෙන සුඛී අත්තානම් පරිහරාමි කියන්නේ ප්‍රඥා චරිතයට. අද ඉන්න මිනිස්සු පැලහි ජීවත් වෙනවා. අරක නෑ මේක නෑ. එතකොට ඒකට අර බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා දේශනා කරන්නේ දුර්ලභ වස්තු. එහෙම නැත්නම් බුද්ධෝත්පාද කාලේ manussත්ත්ව වඩිලාභේ ක්ෂණ සම්පත්තිය, කල්යාණ මිත්‍ර ආශ්‍රය, ධර්ම ශ්‍රවණයේ පැවිද්ද මේ වගේ දේවල් අමතක කරන්න වෙනවා පදුට්ට මනසක් ඇති කරගන්න. අපිට ලැබිලා තියෙන මොන තරම් වටින දෙයක්ද මේ ජේතවනාරාමයේ ඉස්සරහා මේ වාඩි වෙලා ඉන්නකොට. අන්න ඒක අබිරමණය කරනවා නම් ඒකට යෙදී ගත කරනවා නම් ඒකට එළඹ වාසය කරනවා නම් අපි ඒකට මෛත්‍රී කියලාත් කියනවා සතිය කියලාත් කියනවා. ඒ නිසා සති පාසලේ නැත්තම් සතිය උගන්වනකොට ආරම්භක ශේෂේ උන්ටට පట్టල වාඩි වෙන්න කියන එක මොන ආසනයක හරි කමන්නේ අත්‍යවශ්‍යයි. ඒක සඳහා ඉරියව් හතරක් තියෙනවානේ. අපි දැන් වාඩි වෙලා ඉන්න ඉරියව්ව ගැන හිතමුකෝ. ආන්නේ ඒ වෙලාවේ මේ වාඩි වෙලා ඉන්න එක බුද්ධි විඳිනවා නම් ඒ බුද්ධිය බුදුහාමුදුරුවෝ අපිට දීපු අදිෂ්ඨාන ශක්තිය. වරුදු 45ක් බුදුරජාණන්සේ මනුස්ස ලෝකේ මේ පොළොව මත ගත කරලා තියෙනවා. උන්වහන්සේ පියුම් පිට වැඩියා වගේ කියලා කියන්නේ හැම චිත්තක්ෂණයක්ම එළඹ වාසය කරලා තියෙනවා. ඉපදිච්ච ගමම පියුම් 7ක් උද වැඩම කරා. ඒක තමයි අපි සක්මන් භාවනාවේදී කරන්නේ. වාඩි වෙලා ඉන්නකොට මේ අපිට මේ මොහොත මේ අවස්ථාව දෙන්න මොන තරම් පාරමිතා පිරුවද බුදුරජාණන් වහන්සේ. එදා පටන් මෙදා දක්වා මේ අවුරුදු 2600ක කාලයක් කොච්චරක්නම් අපි අපේ ගුරුතුමන් වහන්සේලා මේක පණේ පායි කියලා රැකගෙන ආවද? අද අපිට gediya පිටින් ලැබිලා තියෙනවා. සමහර වෙලාවට මට හිතෙනවා උන්වහන්සේලා වින්දට වැඩි සැපක් අද අපි විඳිනවායි කියලා. මොකද අපි යන තැන සලපතල මල්ලෝ තියෙනවා, පාවඩ එලනවා, මුතු කුඩ අල්ලනවා. ඔයිටත් වැඩිය මොනවද? අපිට දාපෝ සලපතල මල්ලු නෙවෙයියෝ. අපිට දාපෝ පාවඩ නෙවෙයියෝ. මුතු කුඩේ බුදුහාමුදුරන් අල්ලලා තියෙනවා. ඒකේ සතුටෙන් එම ගත කරන්න පුළුවන් නම් ඒ කෙනාට ක්‍රම දෙකකට මේ මෛත්‍රී විඳින්න පුළුවන්. එකක් තමයි සුභේ පරමාර්ථ කරගෙන මේ ජීවිතේ ඉන්නා තාක්කල් සුවසේ ජීවත් වීම සඳහා වාඩි වෙලා ඉන්නකොට සුඛී යත්තානම් පරිහරාමි. සුවසේ වාඩි වෙලා ඉන්නවා කියන එක ඒකට කියන්නේ ලෞකික ආමිෂ වශයෙන් අපි විඳින මෛත්‍රිය. ඒක තමයි අන්‍ය තීර්ථකයෝ අපිට ඉගැන්වුවේ. නමුත් ඒ අන්‍ය තීර්ථකයන්ගෙන් මේ බණ අහලා ඒ ස්වාමීන් වහන්සේලා මේ චෝදනාව මේ පෙස්සම බුදුරජාණන් ඉදිරිපත් කරන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ මෙත්තා සහගත හිතින් එහෙම නැත්නම් මේ සකස් කර ගන්නාලාද මේ පහසු ඉරියව්ව හරහා සති සම්බොජ්ජංගේ වඩන්නේ කියලා. මේ බොජ්ජංග වල ඉසිසලාම තියෙන මේ සතිය මෙතෙන්ට එනකොට එහෙම නැත්නම් කියනවනම් මේ බොජ්ජංග සතියක් බවට පත් වෙනකොට සතිපට්ඨාන සතියෙන් පටන් ගන්න සතිය 7 වරක් වර්ණගිලා තියෙනවා.
බොජ්ජංග සතර සතිපට්ඨානය කියලා හතරයි ඉන්ද්‍රිය ධර්ම නැත්නම් සති ඉන්ද්‍රිය ඊට පස්සේ සති බලය හයයි හත්වෙනි එක තමයි බොජ්ජංග සති සම්බොජ්ජංගය. ඔතෙන්දි දෙමන් දන්දියකට වැටෙනවා යෝගාවචරය. මෙතෙන්ට එනකන් මේ මෛත්‍රිය වඩන්නේ සතිය වඩන්නේ මේ ආමිෂයේ වෙනුවෙන් ලෞකික දේවල් වශයෙන් එහෙම නැත්නම් මේ සුවසේ පහසුවෙන් ජීවත් වීම සඳහා. නමුත් බොජ්ජංග මට්ටමට යනකොට සති සම්බොජ්ජංගං කෝ භික්ඛවේ භාවේත විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං පටිනිස්සග්ගානුපස්සින් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ මට්ටමට වඩාගෙන ආපු මේ මෛත්‍රිය මේ සතිය මගේ නෙවෙයි කියන්නේ කරගන්න කියලා. මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ ආත්මයත් නෙවෙයි කියලා. මේක මේ මම කියා ගන්නා තාක්කල් මගේ කියා ගන්නා තාක්කල් මගේ ආත්මේ තියා ගන්නා තාක්කල් මේක ලෞකික පැත්තට යනවා. ඒකට බුදුන්සේ පාවිච්චි කරන ලස්සන වචනේ තමයි තම්මයතාවය කියන්නේ. ඒ මෛත්‍රියෙන් හටගන්න සක්කාය දිට්ඨියක් වෙනවා. සතියෙන් හටගන්න සක්කාය දිට්ඨියක් වෙනවා. තද්මය එයින් නිපන්. තදුපපන්න ඒ ගැටුම තුලින් මමෙක් හැදෙනවා. ඒක අවශ්‍යයි. ඒකෙන් තමයි මේ අපි මේ බාධක දුරු කරගෙන මේ සිව්පසේ නැති වුණත් අපිට අම්මා තාත්තා නැති වුණත් අපි මේ මෛත්‍රී කරගෙන යන්නේ ඒ වගේ මම කියා ගන්න ගතිය නිසා තමයි. ඒ තල්ලු අවශ්‍යයි. දැන් බොජ්ජංග මට්ටමට ආවට පස්සේ මේ කෙනාට ප්‍රස්තාව ලැබෙනවා අවස්ථාව ලැබෙනවා මේ දෙමන් සංදියෙන් ලෝකෙ පැත්තට හැරෙන මමයා ඉන්න පැත්තට යන ආඩම්බර වෙන කියාපාන තම්මේතාවේ කරනවාද එහෙම නැත්නම් අතම්මේතා වුත්තා භගවතා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ මට්ටමට දියුණු වෙච්ච කෙනාට මේ මෛත්‍රියත් මේ සතියත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කියන්නේ. ඒක අතහැරීම. ඒක මේ ගිහිගේ අතහැරියා වගේ එහෙම නැත්නම් නීවරණ ටික අතහැරලා දැම්මා වගේ සීල ශික්ෂාවකට සමාධි ශික්ෂාවකට වැටෙනවට වඩා මේක ප්‍රඥා ශික්ෂාවට වැටෙනවා. මේක විපස්සනාවට වැටෙනවා. ඉතින් එතනට අපි ඇවිල්ලා ඉන්නවද අපි ඒකට ලෑස්තිද කියන ප්‍රශ්නේ කිසි කෙනෙකුට කිසි කෙනෙක් බලපෑම් කරන්න බෑ. නමුත් මේක අන්‍ය තීර්ථකයන් අතින් කියෙවෙන්නේ නැහැ. ඒ මොකද ඒගොල්ලෝ සස්සත දිට්ඨියේ ඉන්නේ අපි මැරිලා ගිහිල්ලා ඊගාවාත්මේ මේට වැඩිය හොඳ තැනකට යනවා. මෛත්‍රී කරපු නිසා අපිට වැඩිය මේට හොඳ දේවල් ලැබෙයි. සතිය වඩන නිසා මට මිනිස්සු වඳීවි. මිනිස්සු මට සාදු කියාවි. ඔන්න ඔය වගේ දේවල් ඒ ලාමක ආශාවල් තුල අර තම්මේතාවය මේක මම මේක මගේ මේක මගේ ආත්මය කියන ගතිය තියෙනවා. ඒ නිසා මෛත්‍රී භාවන ඔතෙන්ට එනකන් මේක හොඳට අහගන්න. මෛත්‍රී භාවන ඔතෙන්ට එනකන් ආසන්න සතුර වෙන්නේ ද්වේෂය. නමුත් විපස්සනා උපක්ලේශයක් වශයෙන් වංචනික ධර්මයක් වශයෙන් මෛත්‍රිය තුල රාගයේ සැඳවිලා තියෙනවා. එසා බුරුමේ මං අවුරුදු 3කුත් මාස 9ක් හිටියා. මම හොරෙන් කිරුවේ ඒකට කැමති වුණේ නෑ ඒගොල්ලෝ මම බුරුම භාෂාව ඉගෙන ගත්තා. ඉතින් එක දවසක් අපේ පණ්ඩිතාභිවන්ත ස්වාමීන් වහන්සේට මගේ ගුරු හාමුදුරන්ට පරිවර්තකයක් නැති වෙලාවක ওই මිඩල් වේ මැගසින් එක කරන සුද්ධ ටික ඇවිල්ලා හිටියා පණ්ඩිතාරාමයට. ඉතින් ඇවිල්ලා මේ දෙබස හරියටම සාකච්ඡා කරගන්න සයඩුගේ සාමාන්‍ය ඉංග්‍රීසියෙන් කතා කරනවා මට එන්නේ කියලා තිබුණා. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා විශාල චෝදනාවක් කරා පණ්ඩිත ස්වාමීන් වහන්සේ මෛත්‍රී භාවනාව උගන්වන්න එපා. මිනිස්සු ඒකට අහුවෙලා මේ ආසාවල් වඩමින් එහෙම නැත්නම් මේ උපක්ලේශේ වඩමින් එහෙම නැත්නම් මේ තෘෂ්ණාවේ ලේසයට අහුවෙලා ගත කරනවා. ඒක නිසා මේ පිටරටට ගිය බුද්ධ ආගමය ගොඩක් වෙලාවට මෛත්‍රී පෙරමුණු කරගෙන යනවා. ඔබ වහන්සේ කෙලිම විපස්සනානේ වඩන්නේ කරන්න එපයි කියලා.
ඊට පස්සේ ස්වාමීන් වහන්සේ අපි එහෙම කරන්නේ අපි කරන්නේ කෙලින්ම මහසි භාවනා ක්‍රමයේ පිම්බීම හැකිලිම විපස්සනායේ පටන් ගන්න කියලා. ඒතර මම ඇත්තටම විපස්සනා භාවනාව කරලා මම මෛත්‍රී වඩා හිටියේ. ස්වාමීන් ඉවරුනාට පස්සේ ඔය කර්මස්ථාන 40ම උගන්වනවා. ඊට පස්සේ මට කිව්වා මේ මනුස්සෙනි කිව්වට තේරෙන්නේ නැහැ. මෙයාට කියලා දෙන්න අපි උගන්වන්නේ නැහැ මෛත්‍රිය. අපි මෛත්‍රිය උගන්වන්නේ භාවනා කරලා ඉවරුනාට පස්සේ. එහෙම නැත්නම් සතිය යම් මට්ටමකට ආවට පස්සේ මේ බුදුජාන් වහන්සේ සඳහන් කරන විදියට සුභ පරමහම් භික්කවේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉද පඤ්ඤසපුකලෝ උපති උත්තරින් අපටි විජ්ජන්තස මේ සාසනේ යන ගමනේදී මේ පාර මට්ටම් කරගන්න විතරයි මෛත්‍රිය පාවිච්චි කරන්නේ. සුභ පහසෙන් ගමන් කරන්න. මේ ධම්මේතාවේ අතහරිනකම් මෛත්‍රිය පාවිච්චි කරනවා. ඉන් එහාට ඒක ඕනේ නැහැ. අතම්මේතාවේ. ඉතින් ඒ නිසා මේ මෛත්‍රී වඩනකොට මමයා වැඩෙනවද? සතිය වැඩනකොට මමයා වැඩෙනවද? මේ ආගමික කටයුතු කරනකොට මමයා වැඩෙනවද? දාන දෙනකොට මමයා වැඩෙනවද කියලා අහන්න එපා. ඒක එහෙම්ම තමයි. ඒක නැතුවත් බෑ. ඒකට දොස් කියලාත් බෑ. ඒක නිසා බුදුචාන් වහන්සේ අන්‍ය තීර්ථක බමුණන්ගේ අපිත් ඕක ගන්නවා තමයි අපිත් ධ්‍යාන වඩනවා තමයි මොකද්ද ඕගොල්ලන්ගේ ඇති වෙනස කියලා අහනකොට ඒකට ප්‍රශ්නෙට ගොදුරු වෙච්ච ස්වාමීන් වහන්සේ ව්‍යක්ත නැති නිසා ප්‍රතිබල නැති නිසා උන්වහන්සේ හා කියන්නෙත් නැතුව බෑ කියන්නෙත් නැතුව හොඳ වෙලාවට ජීවමානව හිටපු ධර්මානව හිටපු සරුවච්චන්හන්සේට ගෙනත් දුන්නා. ඒකෝට සරුවච්චන්හන්සේ හරියටම ඒ තුල බුදුරජාණන් වහන්සේ මානවයට උගන්වපු එහෙම නැත්නම් මානවයට අතිරේකව තමන්ගේ සර්වඥතා ඥානය හරහා දීපු දේ හරියටම නිකන් ඒසනි සලාකාවක් වගේ පොයින්ටර් එකක් දැම්මා වගේ හරියටම අවුල්ලලා කියනවා මේක වඩා ගත්තට පස්සේ ඔයගොල්ලෝ කියන මෛත්‍රී ධ්‍යාන ලැබුවට පස්සේ සති සම්බොජ්ජංගේ වඩන්න කියලා. ඊට පස්සේ ධම්මවිචේ සම්බොජ්ජංගේ වඩන්න. ඊට පස්සේ විරේ සම්බොජ්ජංගේ ආදී උපේක්ඛා සම්බොජ්ජංගේ දක්වා වඩන්නේ විවේක නිශ්චිතං. කුරුසෙට තියලා එන ගැහුවා වගේ මෛත්‍රී වඩනවා කියලා නිදුක් වේවා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා අල්ලපු ගෙදර පරට්ටි ඇර. නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සීල සත්‍ය නිදුක් වෙත්වා අල්ලපු ගෙදර පරට්ටි ඇර. ඕන්න අපේ කට්ටියගේ භාවනාව. ඒක නිසා ඒ දක්ටටම යන්න ඕනේ යනකම් මම ඉන්න ඕනේ තරකම්ම අර පිටිපස්සෙන් එන ධෛර්යය තියෙන්න ඕනේ මේ වගේ මේ ජේතවනාරාම එකක් වගේ එකක් හදන්න බෑනේ එවැනි ධෛර්යයක් නැතුව ඊට පස්සේ අපි ඒකනේ මේ ඉඳගෙන භාවනා කරන්නේ අපි ඒක අගය කරන්න ඕනේ නමුත් මෛත්‍රී භාවනාවේදී බුද්ධ ශ්‍රාවකේ නැත්තම් බුදු සුවඳ සර්වඥ සුවඳ තියෙන්නේ ඒක ගෙනල්ලා සති සම්බොජ්ජංගයට දහ ගන්න ඕන. නැත්නම් වඩන ලද මෛත්‍රියෙන් සති සම්බොජ්ජංගේ වඩනවා. ඒකට අපි කියනවා සමත විදර්ශ සමත පූර්වංග විපස්සනාව කියලා. එතෙන්ද ගියාට පස්සේ ලෞකික පැත්ත සඳහාද මේ වඩන්නේ එහෙම නැත්නම් ලෝකෝත්තර පැත්ත සඳහාද වඩන්නේ කියනකොට අපේ හිත ලෞකික පැත්තට වඩන තාක්කල් අපි කර්ම ශක්තියට යට වෙනවා. අපි මෛත්‍රී වේවා සතිය වේවා මොන භාවනාවක් හෝ මේ ලෞකික ආසාවල් කෙරේ බැඳි වෙලා යනවනම් අපි කර්ම ශක්තියට යට වෙනවා. දැන් මේ බොජ්ජංග මට්ටමට එනකොට එයාට අභියෝගයක් හම්බ වෙනවා. Tamanට මේක මේ ජීවිතේම නිවන් සඳහා යොදවන්නත් පුළුවන්. මේ ආත්මේම මේ ජීවිතේම එතකොට ඒ ඇති වෙන හැරවුම් ලක්ෂයත් එක්ක මෙයාට තේරෙනවා කර්ම ශක්තිය නිෂේධ වෙලා ධර්ම ශක්තිය මාර්ගයෙන් Tamanට අරසාවක් ලැබෙන්න පටන් ගන්නවා. Taman අතින් අත්වැරදි, පාවැරදි, කටවැරදි සිද්ධ වුණාට අර වඩලද මෛත්‍රියට මොකුත් වෙන්නේ නැහැ. අර වඩලද සතියට මොකුත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ද? Tamanට දෙස් දෙන්නේ නැහැ. Tamanට වෛර කරන්නේ නැහැ. අද ඉන්න සමස්ත බෞද්ධ ජනතාවම මේ පොදු දුර්වලකමින් පෙළෙනවා. සමස්ත බෞද්ධ ජනතාවම තමන් පිළිබඳ තමන්ට විශ්වාස නැහැ. ඒකමයි සරුවචනාංශ පිළිබඳ තියෙන අවිශ්වාසය.
ඒක සරුවචන් වහන්සේ තමන් වහන්සේම බෝසත්න් වහන්සේ නමක් ඉන්නකොට වශයෙන් ඉන්නකොට බැලුවලු මේ වඩාගෙන ගිය මෛත්‍රී එකපාර කැඩෙන්නේ ඇයි? වඩාගෙන සති එකපාර කැඩෙන්නේ ඇයි? වෙද්දිම බලනකොට පෙන්වලු මට මේ පොඩි වැරද්දක් පිළිබඳව මම දෙස් දෙනවා. ඒ නිසා මට පිළිබඳව විශ්වාසය නැහැ, ශ්‍රද්ධාව නැහැ, හිත අන්‍ය විහිිතයි. ඊට පස්සේ උන්වහන්සේ හිතාගත්තලු නෑ වෙච්ච වැරදි මම හිතලා කරපුවා නෙවෙයි. මගේ හිතට ගලාගෙන ආපු දේවල්. එනතන් අර කට්ටච්චෝලිකමට කියවිච්ච වචන. එනතන් මේ අතපය හෙල්ලෙනවා. ඉතින් ඒවා ඉතින් හිතලා කරන දේවල් නෙවෙයි. ඕකට හිත කරදර ගන්න ඕනේ නෑ කියලා. ඒකෙන් අයින් වෙච්ච ගමන් ඒ ගාවට තියෙන උපක්ලේශේ පේන්න පටන් ගන්නවා. පළවෙනි එක තමයි තමන්ට තමන් විශ්වාස නැතිකම. ඒක තමයි මේ ද්වේෂය කියන්නේ. ඕක තමයි මානසික අසහන කියන්නේ. ඕකට කියන්නේ අස්ථාන කෝප කියලා. කිසිම හේතුවක් නැතුව වෙච්ච වැරදි පිළිබඳව තමන්ගේ වැරදි සමාදන් වෙලා පැහැවෙනවා. එහෙම නැත්නම් අනුන් කරන වැරද්දක් දක්වපුවාමත් පැහැවෙනවා. ඒකට කියන්නේ අකුසල් සමාපatti කියලා. ඉතින් බෞද්ධයාගේ තියෙන අකුසල සමාපatti ගතිය අනික් ආගම් වලට වැඩි. මොකද අපි ළඟ හොඳ වැරදි තියෙනවා. අපි ධාර්මික ජීවිත ගත කරනවා. තමන්ගේම දරුවා, තමන්ගේම නෑයා, තමන්ගේම යාළුවා මොකක් හරි අකුසලයක් කරනවා. අර අකුසලේ අපි සමාදන් වෙලා රට රාජ්‍ය වල කියා විදිනකොට තමයි ජනමාධ්‍ය කියන්නේ අන්න ඕකට. පුවත්පත් කලාව කියන්නේ ඔන්න ඕකට. කිටි නාට්‍ය, ටෙලි නාට්‍ය මේ සේරගෙම තියෙන්නේ අනුන් කරපු වැරද්දක් පුඹලා පෙන්නලා අර කක්ක කරලා කක්ක ගා ගන්නවා. මෛත්‍රී කියන්නේ ඒක අනිත් පැත්ත. තමන්ට තමන් සමාව දෙනවා. ඒක වුණා තමයි. ඔක කනගාටුුණයි කියලා ඒත් වෙන්නේ මොකද්ද? මේකට මම දෙවෙනි සූත්‍රයේ ගේනවා සාක්ෂි වශයෙන් අසිබන්ද පුත්ත ගාමිනී සූත්‍රය. ඒකත් මේ સંદર્ભයේම තමයි දුවන්නේ. ඒකෙදී සරුවච්චන් වහන්සේ මෙහෙම ධර්ම දේශනාව පවත්වන වෙලාවක නැත්නම් පොඩි සංසදයක් පවත්වන වෙලාවක මේ අතිබන්ද පුත්ත කියන නිගණ්ඨනාත පුත්‍රගේ ගෝලයා මේ බුදුරජාණන් වහන්සේ ඉස්සරහට ඇවිල්ලා වාඩි වෙනවා. බුදුරජාණන් වහන්සේ පිළිගැනීමක් වශයෙන් කියනවා බොහොම හොඳයි. ඔයගොල්ලන්ගේ ශාසනයේ ඔයගොල්ලන්ගේ ගුරුන්වහන්සේ ඔයගොල්ලන්ට උපදේශ අවවාද දෙනවා. ඊට පස්සේ ආ කියනවා අපිට පංචිල් පද පහ ගැන කියනවා. සත්තු මරන්න එපා. ඒක අපාගාමී ගරහන සුළුයි අනිවාර්යයෙන්ම නිරේට යනවා කියලා. හොරකම් කරන්න එපා, කාමීත්‍යචාරය කරන්න එපා, බොරු කේලම් හිස් වචන පරසෝ වචන කියන්න එපා, මත්පැන් පාවිච්චි කරන්න එපා. ඒක කෙරුවොත් ඒක අපාගාමී. හරියට නිග්‍රහ කරනවා. යම් බහුලං කරෝති තං නීයති කියලා. යම් අකුසලයක් වැඩිපුර කරනවද ඒ අකුසලයේ අනුව අපායේ තීන්දුව වෙනවා. දැන් වචනෙන් කියන්න තියෙන එහෙමයි. දැන් අපි හිතානින්නේ අපේ ළඟ විතරයි පන්සිල් තියෙන්නේ අනික් ආගම් වල නෑ. දැන් මේ බුදුරජාණන්සේ සමකාලීන ඉඳපු තව ශාස්ත්‍රුන් වහන්සේ නමක් තමයි ඔය මහා නිගණ්ඨනාථ පුත්ත මහාවීර. එයා ළඟත් ඔය පන්සිල් පද පහම තිබිලා තියෙනවා. අර ඉස්සලා කියපු විදිහට මෛත්‍රී භාවනා පිළිබඳවත් ඔය අර්ථකථන එහෙම තිබිලා තියෙනවා. ඒගොල්ලන්ගේ ශාසනයක් නෑ දැන්. නැත්නම් ඒගොල්ලෝ අපේ ශාසනය මෙව අරගෙන තමයි ඒගොල්ලන්ගේ ත්‍රිපිටකය වගේ එක සකස් කරලා තියෙන්නේ. මොකද අපි මේ සංසන්දනයේ පාර්ශවකරුවෙක් විදිහට ඒක වාර්තාගත වෙලා තියෙනවා. මෙතනත් අසිබන්ද පුත්ත එහෙම කියනකොට ළඟ ඉන්න ආනන්ද ස්වාමීන් වහන්සේට කතා කරලා බුදුරජාණන්සේ කියනවා ආනන්ද එහෙමනම් එක එක්කත් අපාය යන්න බෑනේ. අපි දවසේ කොච්චර පොඩි වෙලාවක්ද සත්තු මරන්න ගන්නේ? වැඩි වේලාවක් මරන්නේ නැහනේ. හොරකම් නොකරනවා නෙවෙයි. කඩේට ගිහිල්ලා ලාභ වඩුව සල්ලි දීලා ගන්නවා කියන්නේ හොරකමක් තමයි. එහෙම නැත්නම් සල්ලි දීලා ගන්න නැහනේ. purchasing efficiency කියලා කියන්නේ හොරකම තමයි. කාමීත්‍යාචාරය කියලා කියන්නේ මේ රූප බලන්න තියෙන ආසාව. රූප වාහිනී. ඊට පස්සේ මේ ශබ්ද අහන්න තියෙන ආශාව. ශබ්ද වාහිනී. ගන්ධ රස පහස. අසීමිත ආශාව.
ඉතින් ඒ අනුව තමයි දස්සන, ශ්‍රවණ, සමුල්ලේපන, සංසග්ග, සංගනිකා සංගනිකා සංසග්ග කියලා ඔය ක්‍රමයේ තමයි අපි සංසර්ගයට යෙදෙන්නේ. සංසර්ගයට යන්න ඉස්සෙල්ලා බලන් ආසයි, අහන්න ආසයි, ආලිංගනය කරන්න ආසයි, නිතර හමු වෙන්න ආසයි. ඕන්නේ ඉදපු ගමන් තැපැලෙන් වගේ ළමෙක් හම්බෙනවා. වැලන්ටයින් ඩේට් එක එනවා. එතකොට ලෝකයා කලබෙනවා, කලබල වෙනවා. නමුත් ඒක පටන් ගන්න තියෙන අර මූලික කොටස ඔක්කොම කාමීත්‍යාචාරයට අහු වෙනවා. මොකද්ද මේ තාක්ෂණ දියුණුවයි කියලා කරන්නේ? මොකද්ද මේ යටිතල පහසුකම් දියුණු කරනවායි කියලා කරන්නේ? මොකද මේ ගමනාගමන ඉක්මන් කරන්න හදනවායි කියලා කියන්නේ? ඔය ඌව වඩන එක තමයි. ඒව නැතුව ජීවත් වෙන්න බෑ. ඒක වෙනම කතාවක්. ඉතින් ඒක නිසා මේ කාමීත්‍යාචාරය අහවල් කෙනා කරන්නේ නැහැ කියන්න බෑ. ඒක ඉතින් ඒක නැත්තම් මේ ජනගහනේ අපි ඉගෙන ගන්න කාලේ ලොකුවට තිබුණා මේ ජනගහන වර්ධනයක් ඇති වෙලා පොපියුලේෂන් බර්ස්ට් එකක් එයි කියලා. දැන් ඉතින් ඒක අනිත් පැත්ත හැරලා තියෙනවා. සමහර කට්ටිය නම් ඒක තාමත් කරනවා. ඉතින් ඒ නිසා ඒක නෑ කියන්න බෑ. ඉතින් ඕක හැම වෙලාවෙම කර ඉන්න බෑනේ. දවසේ වැඩි වෙලාවක් කරන්න බෑ. ඉතින් යමක් බහුලීගත කිරීමෙන් කෙනෙක් ඒ අනුව නිවනට අපායට යනවනම් බුදුන් කියන එක එක්කත් අපාය යන්න බෑ කියලා. එතකොට ආශිබන්ද පුත් ගාමිණී ඔළුව පාත් කරගෙන පිළිගන්නවා යා ඉදිරිපත් කරපු ගුරුනාථගේ මතය වැරදි කියලා. ඊට පස්සේ දැන් බුදුරජාණන් වහන්සේ දැන් මෙතන අර ඉස්සල්ලා මෛත්‍රී භාවනාව පිළිබඳ උපමට්ටමක් දැම්ම වගේ මේකට බුදුරජාණන් වහන්සේගෙත් උපමට්ටමක් එන්න එපායි. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා තද කදාචි කරහචි ලෝකේ ආනන්ද උප්පජිති තථාගතෝ සම්මා සම්බුද්ධෝ. ඊටාම කලාතුරකින් මේ ලෝකේ සරුවච්චන් වහන්සේ නමක් පහළ වෙනවා. උන්වහන්සේත් කියනවා සත්තු මරන්න එපා, බුදුහමතු ගරහනවා, අපාගත වෙනවා. ඒක නිසා සතුම් මැරීමෙන් වළකින්න. හොරකමත් එහෙම. ගරහන අපාගත වෙනවයි කියලා කියනවා. පරිසංග වෙන්නේ කියලා කියනවා. කාමීත්‍යචාරයත් කියනවා. බොරුවත් කියනවා. කේලම හිස් වචන පරසවචන මත්පැන් පානටත් කියනවා. ඉතින් යම් කිසි කෙනෙක් මේ බුදුන් ලෝකේ පහළ වුණයි කියලා හිතලා අනේ බුද්ධ ආදී උත්තරමනාත සත්තු මරණ එක මේ අපාගත වෙන වැඩක් කියනවා. හොරකම් කරන එක කාමීත්‍යචාරය කියනවා කියලා මෙයා වැළකෙන්න උත්සාහ කරමු කියමු. ඒ සත්තු මැරීමෙන් වැළකීම සඳහා බුදු අදහස බුදු වදන පිළිගන්නකොට බුදුහාමරගේ මෛත්‍රී දාන්නේ. සත්තු මරණ වෙනුවට සත්තුන්ට අබේ දාණය දෙන්නේ. හොරකමින් වළකනවා කියන්නේ අබේ දාණයක්. Taman කවුරු හරි උපයා දැමීමෙන් සෙමෙන් උපයා ගන්න ලද වස්තුවක්. එතන තියලා ගියාට පස්සේ හොරකම් කරන්නේ නැත්නම් එයාට බයක් ඇති වෙන්නේ නැහැ. කාමීත්‍යචාරය කියලා කියන්නේ ඒකේ වළකිනවයි කියලා කියන්නේ අබේයක්. කාමවස්තු අයිති කෙනාට බය වෙන්න දෙයක් නැහැ. ඉස්සර කියනවා දෙවුන්දර තුරු ඉඳලා පේදුරු තුරු දක්වා කුලකාන්තාවකට අතේ මණිකක් තියාගෙන. ওই කැලේ හරහා යන්න පුළුවලු. රොබර්ට් නොක්ස් ලියලා තියෙන පොතේ. ඉතින් ඒ නිසා අපි මෛත්‍රී වඩන්නේ අකුසල් නොකිරීමෙන්. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා මේ මනුස්සයාට මේකට හොඳට හිත දුන්නා මං සත්තු ලේ පිට කපලා තියෙනවා. මරලා තියෙනවා, පෙට්ටි ගහලා තියෙනවා. අනේ බුදුහාමුදුරු එපයි කියනවනේ. මම හැදෙන්න හැදුවා මම දැන් කරන්නේ එහෙම මරණ සත්තු ගලවලා දාන්න. නැත්නම් මගේ අතින් මේ පින් කරපු අද්දකින් ආයෙ සත්තු මරන්නේ නැහැ කියලා බාර අරගෙන යාට එනවලු ජීවිතේ දවසක්. මං සත්තු මැරුවා. බුදුන් පහල වුණා. ඊට පස්සේ මං දැක දැන මේ සත්ව ඝාතනයෙන් අයින් වෙලා අබේ දාණය දෙන්න පටන් ගත්තා. මගේ හිත දැන් පිරීලා තියෙන්නේ අර කරපු සත්ව ඝාතන ඉක්මවලා අර බුද්ධ ශ්‍රද්ධාවෙන් සීල ශික්ෂාවෙන් සීල ශාසනයේ අබේ වැඩි වෙච්ච දවසේ යාට ජීවිතේ මෙහෙම මාරුවක් එනවා. යාට තේරෙනවා බුදුන් මට පිහිට වුණා, මට වෙනසක් ඇති වුණා, මම දැන් සත්තු මරන්නේ නැහැ. මං ඒ වෙනුවට මරණය ගැන කනගාටු වෙන්නෙත් නැහැ, පශ්චාත්තාප වෙන්නේ මම අබේ දාන දෙනවා. ඒ වෙලාවට බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ පුද්ගලයාගේ මේ හිතේ බුදුන් දැක නිවන් දකින්න ඉස්සරලා ඇති වෙන මේ වෙනස තමයි එයා දන්නවා මේ මෛත්‍රියේ වැඩිවීමෙන් මම
කරන ලද සත්ව ඝාතන වල අනිත් පැත්ත වඩලා මට දැන් මගේ ජීවිතය තුල මේක මං බුද්ධ විදිනවා. සීල ශික්ෂාවක් වශයෙන්. ඒක එහා ගිය ශික්ෂාවක්. ඒක හරියට කන්දක් උඩට නැගලා හග්ගෙඩියක් පිපිනවා වගේ කියලා බුදුජානනාංශයේ සංඛ ධම කියලා තමයි සූත්‍රයට නම තියලා තියෙන්නේ. හග්ගෙඩිය පිම්බාම සද්දේ ඇති වෙන්නේ යනවනේ. මේ වගේ යා මෛත්‍රී වඩන්නේ කොහොමද? එයා දන්නවා මම මෙහෙම අමන කාලේ බුදුන් දකින්න ඉස්සෙල්ලා සතිය පිහිටවන්නේ ඉස්සෙල්ලා මෛත්‍රී වඩන්නේ ඉස්සෙල්ලා ඉතින් අපි සත්තු මරනවා කියන්නේ මේ ස්පෝර්ට්ස් කරලා කියලා කරන්නේ මාළු බාන එකයි සත්තු දඩයන් කරන එකයි. ඇත්තටම අනුරාධපුර දිස්ත්‍රික්කයේ යතින් හරි පහත් අතක තියෙන. අනිත් තැන් වලටත් වැඩිය ඒ වගේ සතුන් මරණ වැඩ මේ වගේ සිද්ධ වෙනවා. මේ බුදුන් උපන් දේශේ නැත්තම් මේ බුදුන්ගේ භූමියේ. නමුත් හැදෙන්න ගියාලා අර වගේ අතිබන්ද පුත්ත වගේ තෝ අපාගත වෙනවා තෝ මැරෙනවා තෝ තේන ගහපිය කියන්නේ නැහැ. බුදු කෙනෙක් ඒ වෙලට විකල්පයක් දෙනවා. එක සැරයක් නෙවෙයි දහස්වර. ඊට පස්සේ වුණත් එයාටින් සතෙක් මැරෙන්න පුළුවන්. හැබැයි යාට තේරෙනවා මේක ගෙවන්න පුළුවන් ඕනේ. මේකේ බුදුහාමුදුරන්ගේ මේ ක්‍රමේ මේ ජීවිතේදීම ගෙවන්න පුළුවන්. ආසන්න කම්ම ආචින්න කම්ම ඒ වගේ කර්ම කරන්නේ නැතුව මේ ලෝකෙදීම මේ මෛත්‍රී හරහා අපේ අතින් වෙච්ච සත්ව ඝාතන හොරකම් කාමීත්‍යාචාර වගේ දේවල් යන්න ගියාම මේ වාඩි වෙලා කරන එක චිත්තක්ෂණයක් හිතන්නකෝ සුවසේ හොඳට වාඩි වෙලා බුදුජානනාංශ කියපු ක්‍රමයට මං ඉඳගෙන හරියට මේ මත්දහනේ අද තිබුණ රස්නිය දැන් නම් ඒකේ රෑ මත්දහන වෙලානේ ඒ වෙලාවේ වතුර බාල්දියක් අරන් නැත්තම් වතුරක් වලක් ගාවට ගිහලා බාල්දිය ඔළුවේ දා ගන්නවා හිතන්නකෝ මොන තරම් ශාන්තියක්ද මේ මෛත්‍රිය දැනෙන්න ඕනේ ඒ මෛත්‍රිය තේරෙන්න ඕනේ. ඒක තේරෙන්නේ සත්තු මරණ කාට. ඒක තේරෙන්නේ හොරකම් කරපේ කාට. ඒක තේරෙන්නේ කාමීච්ඡාචාරය කරපේ කාට. ඒකනේ කවුද මේ අඟුලිමාල එනකොටම හිටපම්ම අහන ඔහෙ නතර වෙයන් කියනකොට මම නම් නතරුණා. ඔබට පුළුවන් නම් නතර වෙයන් කියනකොට එයාට තේරෙන්නේ ආර්ය භාෂාව. එතනම ආයුධ ටික බිම වැටුණා. වෙන කෙනෙක් යන්නේ නැහැ. තව අම්මා ආවනම් අම්මත් මරනවා. යුද්ධ සේනාවල් පිටින් මරපු මිනිස්සයා මහා දාමටික ත්‍රස්තවාදියා. මම නතර වුණා. ඔබ නතර වෙයා. ඊට පස්සේ අඟුලිමාල රහත් කෙරුවේ බුදුරජාණන් වහන්සේ උදී හවස බණ කියලා. ඊට පස්සේ මහේශාක්‍ය මහරහතන් වහන්සේ නමක් බවටපත් වුණා. මේ ආවේනිකෝ අම්මා විලිරුදා දරන අම්මා කෙනෙකුට යතෝහම් බගිනි අරියාය ජාතියා ජාතෝ න සංචිච්චපාණං න වෝරෝපෙසාමි මේ වගේ වචනයක් කියනකොට ඒ ආනුභාවයේ අර විලිරුදාව නැති වෙන්නේ කියලා අදත් ගැබිනි වාට්ටුවල මේ කියනවා. අර තරම් ලේ පිට සත්තු කපු මිනිස්සයා මම හිතන්නේ මෛත්‍රී භාවනා කරන්න ඕගොල්ලෝ කපලා තියෙන සත්තු ගාන මදි තාම. ඕගොල්ලෝ දැක හොරකම් කරලා තියෙනවා මදි තාම. ඔය කඩප්පුලිකම් කෙරුවට ප්‍රශ්නයක් නැහැ. මේක බුද්ධ ශාසනය. බුදුරජාණන්සේ තෝ අපාගත වෙනවා තෝ නිග්‍රහ කරනවා එපා එහෙම නැහැ. බොහොම තමයි ජාතක කතාවේ කියලා බලන්නකො මහා බුදුන් වහන්සේ කරපු නැති අකුසල කර්මයක් නෑ. එකයි කරලා නැත්තේ බොරු කියලා නෑ. අනික් සේරම කරලා තියෙනවා. ඒව ඔක්කොම බුදු වෙලා මේ වගේ ධර්මාසනයක ඉඳගෙන කියනවා මමත් එදා මෙන්න මේ දේ කරයි කියලා. ඒ කියන්නේ නිරයේකයි අපාගත වෙනවා කියලා නිග්‍රහ කරන්නේ ඒකට පිළියෙම හෙව්වා. මේ මෛත්‍රිය තියෙනවා. දැන් කරපන්. ඒක නිසා මේ මෛත්‍රිය තුලින් අර තමන් කරපු ඒ සත්ත්ව ඝාතන ආදී අනුන්ගේ මානසිකත්ව වලට දීපු වද ඒක තේරුම් අරගෙන ඒකට චිත් පීඩා ගන්න නැතුව අනේ දැන් බුද්ධෝත්පාද කාලයක් නැතිනේ මට පැවිද්දක් තෝරන්න තියෙනවා නැත්තම් භාවනා කරන්න පුළුවන් මම ඒ වෙච්චි වැරදි ගැන පශ්චාත්තාප වෙනකොට මෛත්‍රී චේතෝ විමුක්ති වර්ණා ඒක කුළු ගැන්වෙන තැන තමයි ඒ මෛත්‍රී චේතෝ විමුක්තියෙන් සති සම්බොජ්ජංගේ වඩන්න ඕන. මේ පරිශදී ඇති ඔය මට්ටමට මේ වෙනකොටත් භාවනා කරපු ඇත්තෝ
ඒක දන්නවනම් දන්න මනුස්සයා තමයි මම. මම මේ කට්ටියත් එක්ක නිතරම සාකච්ඡාවක් ගත කරනවා. දැන් අපි ඒගොල්ලන්ගේ ප්‍රකාශන ටෙස්ටිමෝනියල්ස් විදියට ලිඛිතව ඉල්ල ගන්නවා. ඒගොල්ලෝ පැහැදිලිවම කියනවා මේ වැරදි මගේ අතින් සිදු වෙලා තියෙනවා. නමුත් සත්‍ය වඩන්න ගත්තට පස්සේ මට මාව මෛත්‍රී කරගෙන මම සුවසේ වාඩි වෙලා ඉන්නවා කිව්වට පස්සේ මට දැන් ඒ වැරදි වල අනිත් පැත්ත මේක කුළු ගන්නන්න බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අසිබන්ද පුත්තට ගාමිණීට ඒ වුණාට යම් කිසි කෙනෙක් සතෙක් මැරුවොත් අපාය යනවා හොරකමක් කරුවොත් අපාය යනවා කියලා අදහසෙන් මැරුණොත් අපාය යනවමයි. ඒ වැරදි දෘෂ්ටිය නිසා බුදු පහස නොලැබිච්ච නිසා බුදු අධිෂ්ඨානෙ දන්නේ නැති නිසා ඒක නිසා තමන්ගේ වෙන වැරදි හෝ අනුන්ගේ වෙන වැරදි නැති ලෝකයක් නෙමෙයි මේ ලෝකේ කියන්නේ වැරදි ගුලියක්. වේදනා ගුලියක්. ඕකේ සුද්ධවන්තය හොයන්න යන්න එපා. හැබැයි හිතියට වැඩිය සුද්ධ නැති සීල ශික්ෂාවක් වැඩිපුර කරන නැති සමාධි ශික්ෂාවක් වැඩිපුර කරන මේ වගේම සමාධි ශික්ෂාවේ මෛත්‍රී ඔය තුන්වෙනි ධ්‍යානෙ නැත්නම් හතරවෙනි ධ්‍යානෙ ලබා ගත්තත් 524 ආකාරයකට ඒක තියෙද්දි සති සම්බොජ්ජංගේ වඩනවා කියලා කියන එක මම නෙවෙයි කියා ගන්න. මගේ නෙවෙයි. මගේ ආත්මේ නෙවෙයි. ඒක අතම්මේතා වුත්තා භගවතා. ඒකත් ධර්මතාවයක්. මම මේ ගත කරපු මාර්ගයේ බුදුන් දැකපු නිසා මට ලැබිච්ච දෙයක්. මමත් ඉස්සර ওই වසලෙක් තමයි. මම කලවැද්දෙක් තමයි. මම වැද්දෙක් තමයි. ප්‍රශ්නයක් නැහැ. බුදුන් ඉපදිලා තියෙනවානේ. මේක අපි මහා මෛත්‍රී දිනේදී අපිටත් අපි සමාවදී කරන නැත්නම් මේ බුදු ඒ මහත්යද ඉදිරිපිට අපි කරපු පව් වලට අපි ප්‍රකාශයටපත් කරනවා. ඊට පස්සේ අපි බලනවා ඒ තියෙද්දිත් එක චිත්තක්ෂණයක් නිදුක්කේමා නිරෝගේමා සෝපත්වෙම නැත්නම් අවීරෝ හෝමි අභ්‍යාපජ්ජෝ හෝමි අනීයෝ හෝමි සුඛී පරිහරම කියන ධර්ම ආශ්චර්ය මේවා. ඒකේ චිත්තක්ෂණේ ටිකක් දුර පවත්වාගෙන යනවනම් සතියේ තියෙන කෙනාට තමයි තේරෙන්නේ අපි හිත නන්නත්තර වෙන්නේ නැහැ. දැන් මේ මෛත්‍රී මාර්ග දෙකම එකයි. මෛත්‍රී මාර්ගයත් එකයි සතියත් එකයි. මේක පවත්වනකොට තේරෙනවා අනේ අපිට කවදාකවත් පන්ති කාමරයක මේක උගන්ලා නැහැනේ. කවදාකවත් දහම් පාසලක මේක උගන්ලා නැහැනේ. කවදාකවත් පිරිවෙනක මේක උගන්ලා නැහැනේ. නාත් මේක මකන්න බෑ. මම බුද්ධ අධිෂ්ඨාන ඒකනේ අපිට මේ වගේ පිංකම් මේ වගේ ලොකුවට කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඉතින් එහෙම පිංකම් කරාට වැඩක් නැහැ. Tamange හෘද සංතානයේ තුල මේක බෝ කරගන්න. බෝ කරලා නිකන් ලෞකික භෞතික ආධාවල් ඉෂ්ට කිරීමට විතරක් නෙවෙයි අර සති සම්බොජ්ජංග මට්ටම නෙවෙයි වඩා ගත්තා නම් අර කියනෙට විවේක නිශ්චිතං. ඒක කරන්නේ බොහොම විවේකීව. මේ කාටවත් ගහපා දෙන්නවක්වත් කායිමත් වැඳුම් ගන්නවක්වත් ඉලක්කම් කතා කරන්න නෙවෙයි. විරාග නිශ්චිතං. මේ ඇති කරන වටිනා ගුණ ධර්ම පිළිබඳවත් රාගයක් ඇති කරගන්න එපා. ඒකට කියන්නේ තම්මේතාවය. ඒක අතම්මේතා වුත්තා භගවතා. නිරෝධ නිශ්චිතං. අපෙන් සතිය ගිලියේ නැහැටි. අපේ මෛත්‍රී ගිලිහිලා අපි ළඟ ද්වේෂය පහළ වෙන හැටි. ඊට පස්සේ පහළ වෙච්ච ද්වේෂයත් ආයතන නිරුද්ධ වෙලා යන හැටි. මෛත්‍රී පහළ වෙනා වගේම තමයි ද්වේෂය පහළ වෙන්නේ. දෙකේ වෙනසක් ඇත්තෙම නැහැ ඔය කියන මට්ටමට ගියා. ඊට පස්සේ තමයි අපිට ධම්ම විචය කියන එක තේරෙන්න පටන් අරගන්නේ. මොකද්ද මේ ධර්මය කියන්නේ කියලා. ඉතින් මම හිතාගෙන හිටියා හැබැයි කට්ටියත් එක්ක ඔක්කොම එකතු වෙලා විනාඩි 5-10ක් විතර පරියන්කයක් ගහමු කියලා. නමුත් ඒක දවස් ඇතුළත නැත්නම් රාත්‍රියේ පුරා සිද්ධ වෙච්ච නිසා මම ඒකට වෙලා ගත්තේ නැති එක ගැන මට සමා වෙන්න. නමුත් ඔය සියලු දෙනාටම ස්වාමීන් වහන්සේ මේ ආරම්භක දේශනාවෙදිත් මතක් කරා පුදුමාකාර පින්කරු පිරිසක් මේ. පුදුමාකාර පින්කරු පිරිසක්. ඒ නිසා දැන් අපි බලමු ඒ පින ඒ කුසලයේ වෙනුවට අධි කුසලයේ කරන්න. මොකද අපිට විතරයි ඒක කරන්න පුළුවන්. අපි බුදුන් දැකලා ධර්මයේ දැකලා සංඝයත් එක්ක ඉඳලා භාවනා කරලා අපි දැනගන්න ඕනේ දැන් කුසල් කරන හැම දෙයකටම අනුග්‍රහ කරන්න. හැබැයි වැඩි වේලාවක් අධි කුසලයේ සඳහා
මහත්ඵල මහානිසංස සඳහා කටයුතු කරනකොට අපි මහා මෛත්‍රී දිනය කියලා මේකට නම් කරනවා. ඒ වගේම Tamanට තේරෙන්න ඕනේ අර සත්තු මරපු එක්කනට මේ මෛත්‍රී භාවනා කරන්න ඒ කර්ම ශක්තිය යටපත් වෙලා ධර්ම ශක්තිය මතුවෙන්න මැරෙන්න ඕනේ නැහැ. මෛත්‍රී බුදුහමර දකින්න ඕනේ නැහැ. මේ දඹදිව ගිහිල්ලා එන්න ඕන කමක් නැහැ. මේ ජේතවනාරාමෙදී ඉතින් එතනින් අද ධර්ම දේශනා නැතර කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා සියලු දෙනාටම මේ Taman තුල තියෙන කුසල ශක්තිය තව තවත් උත්ප්‍රේරණේ වේවා. මේ ඇති වෙච්ච අපි තුල ඇති වෙලා තියෙන මේ උත්ප්‍රේරණේ එහෙම නැත්නම් ඒ යහ කම්පණය ඒ දුකෙන් පෙළෙන අයට නිසිසේ බාධාවකින් තොරව විහිදීම සඳහා අපි නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරමු. එතනින් ධර්ම දේශනාවේ නිමාව සටහන් වෙනවා. ආගෙන හිටපු සියලු දෙනාටම තෙරුවන් සරණයි. සාදු සාදු සාදු. සදහවතුනි, පුරා හෝරාවක් ඔබ අප කෙරෙහි මහත් වූ කරුණාවෙන් මේ උතුම් සද්ධර්ම දේශනාව සිදු කරන්නට යෙදුන පින්වත් දේශකයාණන් වහන්සේ අවසරයි ගෞරවයෙන් යුතුව නම සිහිපත් කරන්නට පූජනීය උඩ ඊරියගම ධම්මජීව පින්වත් දේශකයාණන් වහන්සේට තව চিරාත් කාලයක් ශාසනය සද්ධර්මයෙන් බබලවන්නට හේතු වාසනා වේවායි අප පුණ්‍යානුමෝදනා වන්නෙක් කරමු. සාදු සාදු සාදු. බෞද්ධ රූපවාහිනියත් බෞද්ධ ගුවන් විදුලියත් එකට එකතු වෙමින් උතුම් ජේතවන සෑරතුන් අභියස මහා මෛත්‍රී දින වන්දනාමය පින්කම් මාලාවේ මේ මොහොතට નિયમિતව ගෙන එන්නට යෙදුන සජීවී සද්ධර්ම දේශනාවයි මෙලෙස නිමාව සහිටුවන් කරන්නේ. උදෑසන කිරි ආහාර සම්බුද්ධ පූජාව සජීවීව ඔබට ගෙන ඒමේ බලාපොරොත්තු අතතිව අපි මේ මොහොතේදී මේ උතුම් පින්කම් නිමාව සහිටුවන් කරන්නට මේ මොහොතේ සූදානම් වන්නේ. ඒ වෙනුවෙන් අපි මේ මොහොතේදී අපගේ ප්‍රධාන සම්බන්ධතාවය අපගේ ප්‍රධාන පාලක මැදිරි පරිශ්‍රය වෙත ලබා දෙන්නටයි මේ සූදානම. මහා මෛත්‍රී දින වන්දනාමය පින්කම් මාලාව මෙලෙස මේ උතුම් දේශනාව නිමාවට පත්වන්නේ. පින් කැමැති ඔබට උතුම් සම්මා සම්බුදු සරණයි. මේ මොහොතේදී පින්වත් දේශකයාණන් වහන්සේ වෙනුවෙන් පූජා කරන පරිස්කාරයන් පූජා කිරීම සිදු වෙනවා.